සෙනසුරාදා කියන්නේ මම සතියේ කැමතිම දවස. ඒ මොකද කියලා මම පස්සේ කියන්නම්. නැගිටලා ඇඳ හැදුවට පස්සේ මම මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්නවා. ක්ලෙන්සර් එක, ෆේස් වොෂ් එක මූණට ඇප්ලයි කරද්දී මම පුරුදු වෙලා තියෙනවා මගේ මූණ මසාජ් කරන්න. ඒකෙන් අපේ ස්කින් එක ග්ලෝ වෙනවා. ඒ වගේම මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන සාරය අපේ සමට ඇබ්සෝබ් කරගන්න ඒක උදව් වෙනවා. වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වුණාට පස්සේ මගේ පළවෙනි වැඩේ තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන එක. ඒ අතරට මම බ්ලැක් කොෆි එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. අපිට නැති දේවල් ගැන වද වෙවි ඉන්නවට වඩා තියෙන දේවල් වලට තැන්ක්ෆුල් වෙන්න පුළුවන් නම් ඔයාව නෙගටිව් මානසිකත්වයෙන් මුදවලා පොසිටිව් මයින්ඩ්සෙට් එකකට හුරු කරවන්න. මේකප් කරන් කොහේ යන්න ලෑස්ති වෙනවා කියලාද හිතන්නේ? ගෑනු ළමෙක් වුණාම ලස්සනට පිළිවෙලට ඇඳලා ඉන්න ඕන. ඒ කාටවත් පේන්න නෙවෙයි. එහෙම ඉන්න එකෙන් තමන්ගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය වැඩි වෙනවා කියලා මම හිතනවා. ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද? කමෙන්ට් එකක් දාන්න යන්නකෝ බලන්න. ජීවිතයට කොච්චර කරදර බාධක ආවත් සතුටින් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? හැබැයි මිනිසුන්ට අමතක වෙන්නේ සතුටින් ඉන්න එක. චූටි වෙලාවක් නැවතිලා බලන්න ඔයාව සතුටින් තියන්න පුළුවන් පුංචිම හේතුවක්වත් නැද්ද කියලා. තරහ, වෛරය, ඉරිෂ්‍යාව මේ වගේ අකුසල සිතුවිලි නැති කරගන්න දරන උත්සාහය ඔයාගේ සාර්ථකත්වයට පාර පෙන්නයි. ජීවිතය කියන්නේ හරිම ලස්සන දෙයක්. හැබැයි විඳවන්න හේතු හොයනා වෙනකොට ජීවිතේ විඳින්න හේතු හදාගන්න. වීඩියෝ එක පටන් ගද්දිම මං කිව්වනේ මට සෙනසුරාදා හරි විශේෂයි කියලා. ඒකට හේතුව තමයි මගේ ඩාන්ස් ක්ලාස් එක. මං හරි ආසයි මගේ ළමයි එක්ක කාලේ ගත කරන්න. ඩාන්ස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වුණාට මාත් තාම ඉගෙන ගන්න. මම දකින විදියට නර්තනය කියන විෂය ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. ගුරුවරයෙක් විදියට මම හැම වෙලාවෙම උත්සාහ ගන්නේ මම දන්න දේ මට පුළුවන් උපරිමයෙන් මගේ ළමයිට ලබා දෙන්න. මම මගේ වෘත්තියට උපරිම සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා මම හිතනවා. නර්තනයට පුළුවන් අපේ මනස, අපේ ශරීරය සුවපත් කරන්න. ඉතින් ඔයාත් අවිවේකී ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔයා ආස දේ කරන්න මොහොතක් වෙන් කරන්න. ඔයාට මගේ ඩාන්ස් ක්ලාසස් ගැන විස්තර දැනගන්න ඕන නම් 077 048 0375 නම්බරයකට WhatsApp message එකක් දාන්න. මේ ඉන්නේ මගේ දුකට සැපට හැම දෙයකම ඉන්න මගේ හොඳ යාළුවෙක්. ඩාන්ස් ක්ලාස් එක ඉවර වෙලා එයත් එක්ක එයාගේ ගෙදරට ආවා. වොෂ් එකක් දාලා ලන්ච් එක අරගෙන පොඩි ගමනක් යන්න. අපි මේ කොහෙද යන්නේ කියලා බලන්නකෝ. අපි දෙන්නත් ගොඩ කාලෙකින් තමයි මේ එළියට යන්නේ. ක්ලාස් එකේදී හම් වෙනවා තමයි. ඒ වුණාට මට හිතුණ වෙනසකටත් එක්ක එයාත් එක්ක shopping යන්න. ඔයා මොකද හිතන්නේ මේ ඩ්‍රෙස් එක ගැන? මේ ඩ්‍රෙස් එක මට මැච් වෙනවද? ලස්සනයිද? ඔයාගේ අදහස කියන්නකෝ. එතකොට මේක නම් ගත්තේ මම ඉස්සරහට තියෙන ෆැට් එකට. shopping කරලා ඉවර වෙච්ච ගමන් ඉතින් කොහොමත් පුංචි බඩගින්නක් එනවනේ. ඉතින් අපි කැරවැන් ෆ්‍රෙෂ් එකට. යස්ක කීබෝඩ් නෑ. පෝෂණීය ආහාර ගන්නවා වගේ. හොඳ යාළුවෝ හැමෝටම හම්බෙන්න. හැබැයි ඔයාගේ ජීවිතේත් හොඳ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවනම් ඔයා හරිම වාසනාවන්තයි. ඔයාගේ දුකේදී සැපේදී ඕන වෙලාවක ළඟින් ඉන්නවා වගේම ඔයාලට පුළුවන් කොහොම හරි කරනවා කියලා ඔයාව මොටිවේට් කරන්නත් එයාලට පුළුවන්. ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගත වුනේ. තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. සුබ දවසක්.